ඔයාට හමු වෙන්නේ විශිෂ්ට බාධක නම් ඔයා විශිෂ්ට ගමනකට පියවර තබලයි තියෙන්නේ. ඉතින් ඔයාට විශිෂ්ටයෙකු වෙන්න අවශ්‍ය නම් බොහෝ බාධක වලට මුහුණ දෙන්න සූදානම් වෙන්න. නිතරම ඔයාට වැරදි කියන අයගෙන්, නිතරම ඔයාට ඇනුම් පද කියන අයගෙන් සහ අවසියෙන් වැඩ කරන අයගෙන් ඈත් වෙන්න. ඔයාගේ කාර්යයට සහාය වෙන අය පමණක් රැස් කරගන්න. මතක තියාගන්න කඳු මුදුනකට යන්න පාරවල් රාශියක් තියෙන බව. ඉතින් කාර්යයක් සාර්ථකව කරගන්නද ක්‍රම රාශියක් තියෙනවා. ඔයාගේ ක්‍රියාවලිය සිදු කිරීමටද වඩා සාර්ථක ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒක හොයාගන්න. මහන්සි වෙන්න. තනිපින්මකින් කන්දක් තරණය කරන්න බෑ. ඒකට පියවර ගණනාවක් වැය කරන්න සිදු වේවි. ලෝකයේ සෑම දෙයකම નિયમિત අයිතිකාරයන් දවසින් දවස වෙනස් වෙනවා. අද තව කෙනෙකුගේ දෙයක් හෙට ඔයාගේ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය දේ ලබා ගන්න තුරු නවතින්න නම් හිතන්නවත් එපා. අභියෝග බාර ගන්න, නොදන්න දේවල් බාර ගන්න, නොහිතන කවුරුත් නොකරපු හරි දේවල් කරන්න. මොකද ප්‍රාතිහාර්යයන් දිගහැරෙන තැන එතනයි. මේ ලෝකේ හරි විවිධයි. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ද ඔවුන්ගේ තරාතිරම්ද හරි විවිධයි. ඔවුන් හැමෝම තම තමන්ගේ ශේෂ්ත්‍රයන් වල බිඳු ඉඳන් ඉහළටම පැමිණිච්ච අයයි. ඉතින් ඔයාට කවදාක්වත් ජීවත් නොවූ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් කවදාක්වත් ඔයා අරන් නැති පියවරක්, විශාල පිම්මක් පනින්නම වෙනවා. සියල්ලක්ම සැනින් වෙනස් වෙනවා. කාලයද, සිතුවිලිද, ශක්තියින්ද සැනකින් වෙනස් වෙනවා. ඔයා ගමන් කරන මාර්ගද නොහිතන විදියට වෙනස් වෙනවා. ඉතින් අනිත් අයට වඩා වෙනස් මාර්ගයක් තෝරගන්න බය වෙන්න නම් එපා. ඉතින් වෙනස් වීම එක්ක සමහර දේවල් අපෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. හැබැයි ඔයාට තියෙන දේ ඔයාගෙන් ගිලිහිච්ච දේට වඩා 100,000 ගුණයක් හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ගිලිහිච්ච දේවල් ගැන හිතා ඔයාගේ අරමුණු පසෙකට දාන්න හිතන්නවත් එපා. ඔයාට ගන්න බැරි දේවල් දෙවියන්ගෙන් ඉල්ලන්නත් එපා. ඒ දේවල් ලබා ගන්න වැඩ කරන්න අවශ්‍ය ආශිර්වාදය විතරක් ඉල්ලන්න. ඒ දේවල් ලබා ගන්න වැඩ කරන්න. පරාද වීම ගැන බය වෙන්නේ නැතුව උත්සාහ කරන්න. කම්මැලි වෙන එක ගැන බය වෙන්න. මතක තියාගන්න. ඔයාට විශිෂ්ටයෙකු වෙන්න ඕනේ නම් විශිෂ්ටතම බාධක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ජය වේවා.